සිතුවිලි යන YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ අපේ ජීවිතේට ගොඩක් වටින දෙයක් ගැන. හැබැයි වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් තියෙනවා මතක් කරන්න. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මට කරන පුංචි උදව්වක් විදියට channel එක subscribe කරන ගමන් ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න. ඒ වගේම වීඩියෝ එකට like කරන්නත්, ඔයාගේ වටිනා අදහස් comment එකක් විදියට එකතු කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. බිත්තර කියන්නේ ලොකු කුඩා කවුරුත් ටිකක් වැඩි ඇල්මක් දක්වන ආහාරයක්. ලොව පුරා රටවල විවිධ ක්‍රමයකට බිත්තර සකස් කර ආහාරයට ගන්නවා. මේ තියෙන්නේ ඒ වගේ ආහාර වලින් කීපයක්. ඔබ දන්නවද මේ බිත්තර වල කහමදේ මේදේ අධිකව පවතිනවා. මේද සහිත ආහාර වලින් වැඩි කොලෙස්ටරෝල් ප්‍රමාණයක් රුධිරයට එකතු වීම සිදු වෙනවා. මේවා රුධිර නාල තුල තැන්පත් වීමෙන් එම නාල පටු වීමක් සිදු වෙනවා. එම නිසා හදවත් රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීමට බිත්තර ආහාරයට ගැනීම හේතු වෙන්න පුළුවන්. ඉතින් ඔයත් හදවත් රෝගයකින් පෙළෙන කෙනෙක් නම් හරි, ඔයාගේ ගෙදර කෙනෙක් හදවත් රෝගයකින් පෙළෙනවා නම් හරි, විතරම බිත්තර ආහාරයට ගන්නවා නම් ඔන්න අද ඉඳන්වත් ඒක අඩු කරන්න වෙනවා. මොකද අපේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන්න නිවැරදි ආහාර රටාවන් ගොඩක් උපකාරී වෙනවා. ඉතින් මේ වගේ වටිනා අදහසකින් ආයෙත් දවසක හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.